කොහමද ඔයාලට ඔන්න ලස්සන මැන්තූරියන් වර්ග ගන්න බලන් හිටපු ඈට ලස්සන මැන්තූරියන් ටිකක් ගෙනල්ලා තියෙනවා. ඔයාට කැමති විදියට මෙතනින් තෝරලා ගන්න පුළුවන්. අපි බලමු මොනවද අද දෙන වර්ග ටික කියලා. මෙන්න මේ විදිහට ලස්සන කලෙක්ෂන් එකක් තියෙනවා. ඔයාට කැමති වර්ග වලින් ඔයා ලංකාවේ කොහේ හිටියත් ගෙදරටම කුරියර් කරලා ගෙන ගන්න පුළුවන්. අපි බලමු මොනවද මෙතන තියෙන වර්ග ටික කියලා. ඉතින් ඔන්න අද මෙතන රුපියල් 1000 ඉඳන් ඔයාලට ගන්න පුළුවන් ලස්සනම වර්ග ගොඩක් තියෙනවා. අපි බලමු එකින් එක කොයි වගේ ප්ලාන්ට්ස්ද දෙන්නේ කියලා. ඉතලම තියෙන ලස්සනම වැනිලා කලර් එකක් තියෙන. මෙන්න මේ විදිහට කහ පාට වගේ කලර් එකක් තියෙන ලස්සන සීඩ්ස් කෙනෙක් ඉන්නවා. බලන්න එයාගේ මලේ ෂේප් එක පේනවා ඇති. වැනිලා මල හා සමානම මලක් තමයි දෙන්නේ. මේ වගේ හොඳම තත්ත්වයේ නිරෝගී මෞෂාක් ඇතුලේ පේනවාද හොඳට කට් කරලා පැලබව කරලා ගන්න පුළුවන්. මෙන්න මේ ලස්සනම ප්ලාන්ට් එක ඔයාලට රුපියල් 1300කට ගන්න පුළුවන්. අන්න කැමති කෙනෙක් ඉන්නවා නම් කහ පාට සාමාන්‍යයෙන් මේ වගේ වර්ගයකට හැදෙන පැල ටිකක් අඩුයි. ඉතින් ඔන්න වාට යාව ගන්න පුළුවන්. ඒත් එකම එඩිසන් තියෙනවා බුෂ් එකක්. මෙයාගේ නම් මල පරණ වෙලා තියෙන්නේ. මල පොඩ්ඩක් කැඩිලා තියෙන්නේ. හැබැයි මෙන්න මෙයාගේ මේ විදිහට තව චූටි පැලත් වටෙන් දාන හොඳ පඳුරක් වාට හම්බෙන්නේ. මේ පේනවාද කඳ පැලයකුත් එක්කම තියෙන අඩියකට වැඩි උස තියෙනවා. එකමාරකට කිට්ටුවෙන් වගේ උස තියෙන මෙන්න මේ ලස්සනම එඩිසන් ප්ලාන්ට් එක වාට රුපියල් 1700කට ගන්න පුළුවන්. ඔන්න කැමති කෙනෙක් ඉන්නවා නම් එයාව ඉල්ල ගන්න පුළුවන්. ඒත් එකම මෙන්න මේ වගේ ලස්සනම දම් පාටින් මල් පිපෙන කවාලි තියෙනවා. සාමාන්‍ය අඟල් 10ක් වගේ උස කවාලි. අර රුපියල් 1500න් ගන්න පුළුවන්. ඔන්න කවාලි ගොඩ දවසකට පස්සේ තමයි දෙන්නේ. එකතු කරගන්න දෙන වෙලාවේදී මේ තියෙන්නේ ලස්සනම ස්වීට් ඩ්‍රීම් ඔන්න රුපියල් 1000ට දෙන ස්වීට් ඩ්‍රීම් තමයි මේ තියෙන්නේ. එයා සාමාන්‍යයෙන් අඩියක් වගේ උස තියෙන ලස්සන මලක් එකවර පේනවා ඇති. චූටිම පැල ලොකු කරලා හදපු ලස්සන ස්වීට් ඩ්‍රීම් තමයි මේ තියෙන්නේ. ඔන්න කැමති කට්ටියට ගන්න පුළුවන්. ඒත් එකම මිලියන් පර්පල් ඔයත් හිටියනම් ඔන්න මිලියන් පර්පල් කෙනෙක් ඉන්න. හැබැයි එයාගේ කලර් එක නම් දැන් නම් චුට්ටක් අඩු වෙලා තියෙන්නේ. දැන් මල පරණ වෙලා තියෙන්නේ. ඉතින් ඔන්න මිලියන් පර්පල් හොයවුවා නම් ඔයාට මේ වගේ හොඳ කඳ පැලයකුත් එක්ක තියෙන මිලියන් පර්පල් තියෙනවා. සාමාන්‍ය අඩියකමාරක් වගේ උස. මෙයා ඔයාට රුපියල් 6000කට ගන්න පුළුවන්. ඔන්න කැමති කට්ටිය ඉන්නවනම් එකතු කරගන්න. ඒත් එකම මෙන්න මෙයා වටින ලස්සන වර්ගයක් තමයි. හොඳම තත්ත්වයේ නිරෝගී මෞෂාකයෙන් ඔන්න ඔයාට දෙනවා පර්පල් ඇනොක්. හැමදාම දෙන්නේ නැති ලස්සන වර්ගයක්. මෙයා සාමාන්‍යයෙන් අඩියකට වැඩි උස තියෙන. හොඳට කට් කරලා පැලබෝක ගන්න පුළුවන්. මේ පේනවද මෞෂාකේ කොයි වගේද කියලා ඔයාලට පේනවා ඇති. හොඳට කට් කරන්න පුළුවන්. ගත්ත ගම කට් කරලා පැලබෝක ගන්න පුළුවන්. ලොන්ග් ටේල් මල් හැදෙන ලස්සනම පර්පල් ඇනොක් කෙනෙක් ඉන්නවා. මෙයා රුපියල් 2500න් ගන්න පුළුවන්. ඒත් එකම තව තියෙනවා ඔයාලට දෙන්න ලස්සන වර්ග කීපයක්ම මේ තියෙන බ්ලැක් කාඩිනල් හොඳම තත්ත්වයේ නිරෝගී මෞෂාක තියෙනවා. මෙන්න මේ විදිහට අඩි එකමාරක් වගේ උස බ්ලැක් කාඩිනල් ලොකු මෞෂාක ඔයාලට රුපියල් 2000න් ගන්න පුළුවන්. මේ වගේ ලොකු මෞෂාක තියෙන්නේ කට් කරලවත් නැති ප්ලාන්ට්. මේකේ රුපියල් 1000ට සයිස් එකකුත් තියෙනවා. මම වීඩියෝ කියන අතරතුරේදී පෙන්නන. මෙන්න මේ වගේ ලොකු බ්ලැක් කාඩිනල් තියෙනවා. එයා ඔයාලට ගන්න පුළුවන් රුපියල් 2000කට. ඒ වගේම මෙතනත් තියෙනවා තවත් ලොකු බ්ලැක් කාඩිනල් කෙනෙක්. එයාගෙත් ලොකුම මල් දෙකක් එක පේනවාද ගහේ නිරෝගී භාවය කොයිතරම්ද කියලා. මේ කොච්චර ලොකුවට ගහ ඇදිලා තියෙනවා කියලා බලන ලොකු මල් දෙකක් එක්ක මේ ලොකු ප්ලාන්ට් එකත් ඔයාලට රුපියල් 2000කට ගන්න පුළුවන්. ලස්සනම මල් දෙකකුත් එක්ක ඔන්න කැමති කට්ටියට තෝරලා ගන්න පුළුවන්. ඒත් එකම තව තියෙනවා වටින වර්ගයක් ඔන්න ගොඩ කාලයකට පස්සේ දෙන ලස්සන වර්ගයක් තමයි මෙන්න මේ රෙඩ් ෆෙදර් කියනවා දන්නවා ඇති. රේන්බෝ මල වගේ ලස්සන බයි කලර් මලක් හැදෙන ලොන්ග් ටේල් බයි කලර් එකක් හැදෙන රෙඩ් ෆෙදර් තමයි මේ තියෙන්නේ. මල් පොහොට්ටුවකුත් එක්ක අඩියක් වගේ උස තියෙන මෙන්න මෙයාගේ චූටි පැලේ ඉඳන් ලොකු කරලා හදපු ලස්සන මල් පොහොට්ටුවකුත් එක්ක එන රෙඩ් ෆෙදර් කෙනෙක් ඉන්න ඕන. කැමති කෙනෙක්ට මෙයාව රුපියල් 4000කට ගන්න පුළුවන්. ඔයා බලන්න ඔයාට රුපියල් 4000කට කොහෙන්ද රෙඩ් ෆෙදර් ගන්න හම්බෙන්නේ කියලා. මොන ලේකින්වත් හම්බෙන්නේ නැති කෙනෙක් තමයි මෙන්න මේ රෙඩ් ෆෙදර් කියන්නේ. එයා සාමාන්‍ය රුපියල් 4000ට අලෙවි වෙන වර්ගයක් වටින වර්ගයක් පළවෙනියෙන් ආපු බැංකොක් ලස්සනම බයි කලර් මල් පිපෙන වර්ගයක් ඔන්න ඔයාලට මෙයාව අද ගන්න පුළුවන් රුපියල් 4000කට නික්මන් කරන කෙනෙක්ට ගන්න පුළුවන්. ඒත් එකම තව තියෙනවා ලස්සන කෙනෙක් ලිවියම් සීඩ්ස් කෙනෙක් ඉන්නවා. මෙන්න මේ වගේ හරිය ලස්සනට තද රෝස පාට මලට දෙපැත්ත මේ වගේ තද රතු පාටකින් තද රෝස පාටකින් අවුට්ලයින් එකක් යනවා. මලේ ලස්සනට සිදු පාට ටික වැඩිලා තියෙනවා. මෙන්න මේ වගේ ලස්සන ලිවියම් සීඩ්ස් කෙනෙක් ඉන්නවා. අඩි එකමාරක් වගේ උස මල් දෙකක් එක්ක මෙයාවම අර රුපියල් 3500කට ගන්න පුළුවන්. කැමති කෙනෙක් ඉන්නවා නම් ඔන්න හිල්ල ගන්න. ලිවියම් සීඩ්ස් වර්ග ගොඩක් පෙන්නනවා. ස්ක්‍රීන්ෂොට් එකක් දාන්න පුළුවන් නම් වඩාත් පහසුයි. ඉතින් මෙයාව රුපියල් 3500කට ගන්න පුළුවන්. එකම තව තියෙනවා ලස්සන වර්ග ටික ලිවියම් ඔරේන්ජ් ඔයත් හොය හිටියනම් අපි රුපියල් 3800ට දෙන ලිවියම් ඔරේන්ජ් නිරෝගී මෞෂාක මෙන්න මේ විදිහට කට් කරලා පැලබෝ කරගන්න පුළුවන්. මෙයාගේ සයිස් එක ගොඩක් උස යන්නේ නැහැ. සාමාන්‍යයෙන් ටික කාලයක් යන්න ඕනේ. මෙයා ටිකක් වර්ධනය වෙන්න. ඉතින් ඔන්න මේ ලිවියම් එකෙන් ඔයාලට ගන්න පුළුවන්. මේ ප්ලාන්ට් එකම රුපියල් 3800කට දෙන්නේ ලස්සන මලක් එක්ක. පේනවද?
මලේ කලයක කොහොමද කියලා. තද තැඹිලි පාට මලට තමයි මේ විදිහට ලස්සනට ඉරි ටික වැටලා තියෙන්නේ. ඔන්න එයා ඉන්න ඔයාලට ගන්න පුළුවන් රුපියල් 3800කට. ඒත් එක්කම ලංකාවට අලුතෙන්ම ආපු තවත් වර්ගයක් තමයි බැන්ඩරේලා ෆ්ලේම් කියන්නේ. ඉතින් ඔන්න ෆ්ලේම් බුෂස් හොය හිටියානම් මේ වගේ හොඳම තත්ත්වය. මෙයා සාමාන්‍ය අඩි භාගයක් වගේ උස තියෙන මල් පොහොට්ටුවකුත් එක. දිග ලොන්ග් ටර්ම් මලක් හැදෙනවා දන්නවා. ඉතින් ලිලි වගේම දිග මල හැදෙන ලස්සනම කෙනා. ලංකාවට එකවර ආපු ලිලි එතකොට ලිලි වයිට් එක කාවා එහෙම නැත්නම් කාවා කියන එයාට. එතකොට රෝජා ෆ්ලේම් ඔන්න ඔය විදිහට වර්ග ගොඩක් ආවන අපේ ලංකාවට ඒ එක පෙළට ආපු කෙනෙක් තමයි මෙන්න මේ ෆ්ලේම් කියන්නේ. ඉතින් ඔන්න බැන්ඩරවල පාවුලෙන් ඉන්න. එයාගෙන් මේ වගේ ලොකු වංශයකට අමතරව තවත් පැලයක් තියෙන මෙන්න මේ බුෂ් එක වාට ගන්න පුළුවන් රුපියල් 4000කට කැමති කෙනෙක් ඉන්නවා නම් ඔන්න එකතු කරගන්න. එක්කෙනෙක් විතරයි මේ chance එක තියෙන්නේ. එයා ඉන්නවා. ඒත් එකම ලස්සනම ඇලෙග්‍රියා සෙට් එකක් දෙන්නම්. ප්‍රයිසස් කීපකින් තියෙන. පේනවද? ඔන්න ඇලෙග්‍රියා සෙට් එකක්ම තියෙනවා එකතු කරගන්න පුළුවන්. ලොකු මවුෂාකෙකුත් තියෙනවා. ඔන්න මේ විදිහට තමයි මේ ලස්සන ප්ලාන්ට් සෙට් එක තියෙනවා. බලමු කොහොමද කියලා. මෙන්න මේ විදිහට මේ ඇලෙග්‍රියා ටික ගන්න පුළුවන් ඔයාලට. මේ තියෙන ප්ලාන්ට් එක රුපියල් 1500ට දෙන්නේ. පේනවද මේ වගේ හොඳම තත්ත්වයේ ලස්සන මල් දෙකක් එක්ක ඇලෙග්‍රියා මේ සයිස් එකෙන් වාට රුපියල් 1500කට ගන්න පුළුවන්. හොඳම තත්ත්වයේ මවුෂාකයක්. ඒත් එකම මෙන්න මේ සයිස් එක වාට පේනවා ඇති ලොකු මල් ටිකක් ඇවිල්ලා තියෙනවා. හරි ලස්සනට ගහ හැදිලා තියෙනවා. අඩියක වගේ උස තියෙනවා. මල් 1 2 3 4 5ක් එක්ක. මල් 5ක් එක්ක මෙන්න මේ ලස්සනම ප්ලාන්ට් එක ඔන්න වාට රුපියල් 2000කට ගන්න පුළුවන්. ඇලෙග්‍රියා වලින් මේ සයිස් එකකින් තියෙනවා. ඒ වගේම තමයි මෙන්න මෙයක් දෙන්නේ අපි රුපියල් 2000ට. එයාගෙත් ලස්සන මල් 1 2 3 4 5ක් තියෙනවා. පේනවද? හොඳම තත්ත්වයේ මවුෂාක හොඳට කට් කරලා පැලබෝ කරගන්න පුළුවන් වටින වර්ගයක්. මම හැමදාම කියනවා මෙන්න මේ ඇලෙග්‍රියා කියුරෝ එහෙම දෙද්දි ඔයාලට මතකයි ඇති මේ වර්ග කොහෙවත් බෝ කරලා නැහැ. ඒ කියන්නේ බෝ වෙන ප්‍රවණතාවය ගොඩාක් අඩු වර්ගයක්. ඉතින් ප්‍රවණතාවය කියන්නේ මෙහෙම අර ගොඩ දෙනෙක් බෝ කරන්න අකමැති හේතුව මොකද? මෙයාලා චූටියට හැදෙන්නේ. චූටි පැලෙන් මල් එනවා. ඒ වගේම තමයි මෙයාට තියෙන ඉල්ලුම කියනවා නම් කොයි වගේද කියලා ලොකු ඉල්ලුමක් තියෙනවා සහ වෙළඳපොලේ මිල ලොකු මිලක් තියෙන වර්ගයක් සහ නෙදර්ලන්ඩ් සමාගමේ මෙන්න මේ වර්ග බෝ කරන එක නතර කරලා තියෙන. ඉතින් ඒක තමයි කියන්නේ අපේ ලංකාවේ අපි හදාවත් අනිවාර්යයෙන්ම පිටරට දෙන්න පුළුවන්. ඔන්න ඉතින් මෙයා ඉන්නවා ලොකු ප්ලාන්ට් එකක් ලොකු මවුෂාක. මෙයාගේ ලොකු මල් ටිකක් තියෙනවාට පේනවා ඇති අනිත් ගස් වලට වැඩි මේ පේනවද මල් වල වෙනස. මෙන්න මේ ලොකු ප්ලාන්ට් එක ඔයාලට මල් 1 2 3 4 5 6ක් එක්ක යාව රුපියල් 2500කට ගන්න පුළුවන්. ඔන්න කැමති විදිහට ගන්න පුළුවන්. ලොකු ප්ලාන්ට්ස් වලට ආයෙත් ලොකු ප්ලාන්ට්ස් තියෙනවා. පොඩි පැල ගන්න පුළුවන්. අර පොඩි පැල තියෙන ඉතින් මේ සෙට් එක මොනවත් ඔයාලට ඇලෙග්‍රියා වලින් ගන්න පුළුවන්. මේ වගේ ලස්සන සෙට් එකක් හම්බෙන්නේ. ඒත් එක්කම තව තියෙනවා මෙන්න මේ ලස්සන ඩබල් පෙටල් සීඩ් එක. හැමෝම පහුගිය දවස්වල ගත්ත ලස්සන වර්ගයක් තමයි. හරිම ලස්සන වර පේනවා ඇති. ඩබල් පෙටල් මල්ම තමයි මේ ගහේ හැදන්නේ. මෙයාගේ මල් දෙකයි පොහොට්ටුකුත් එක්ක. මේ ප්ලාන්ට් එක වාට රුපියල් 2200කට ගන්න පුළුවන්. ඔන්න කැමති කෙනෙක් ඉන්නවා නම් එකතු කරගන්න. ඒත් එක්කම මිසිරි බයි කලර් තියනවාද කියලා අහපු අයට ඔන්න මිසිරි වලින් මේ වගේ මල් පොහොට්ටුකුත් එක්ක අඩියක් වගේ උස මිසිරි තියෙනවා. හරිම ලස්සන නිරෝගී මවුෂාකයක් වාට පේනවා ඇති. හොඳට කට් කරලා පැලබෝ කරගන්න පුළුවන්. නිරෝගී මවුෂාකයක් හම්බෙන්නේ. මෙයාව රුපියල් 1500කට ගන්න පුළුවන්. ඒත් එකම දුර්ලභම වටිනා වර්ගයක් දෙන්න යන්නේ ඇන්තනේසියා පවුලේ ඉන්න ඇන්තනේසියා මෙරූන්. ඔන්න ඉතින් එක්කෙනෙක්ට දෙන්න පුළුවන්. මෙන්න මේ ඇන්තනේසියා මෙරූන් ප්ලාන්ට් එක. පේනවාද යාගේ කලයක කොයිතරම් ලස්සනද කියලා. මෙන්න මේ වගේ ලස්සන මලක් හැදෙන්නේ. මෙරුම් පාට මලක් හැදෙන්නේ. ලොන්ග් ටේල් මල් හැදෙන්නේ වගේම. මෙන්න මේ වගේ ලොකු ගහක් තියෙනවා. හරි නිරෝගී මවුෂාකයක්. පේනවාද? ඔන්න එයාව ඔයාට ගන්න බල රුපියල් 2500කට එක්කෙනෙක්ට විතරයි තියෙන්නේ. ඉස්සලාම ඉල්ලන කෙනාට දෙනවා. ඔන්න ඉතින් එයා ඉන්නවා. ඒත් එකම තව තියෙනවා ලස්සන වර්ගයක්. මෙන්න මෙයා ග්‍රීන් කලර් මල් හැදෙන ලස්සන ග්‍රීන් සීඩ්ස් කෙනෙක් ඉන්නවා. මේ වගේ ඔන්න ඔයාට ගන්න පුළුවන් නිරෝගී මවුෂාකයක්. පේනවාද? මෙයාගේ මල තමයි මේ තියෙන්නේ. එයාව රුපියල් 1000කට ගන්න පුළුවන්. මේ වගේ ලස්සන ග්‍රීන් සීඩ්ස් කෙනෙක් ඉන්නවා. ඒත් එකම ඔන්න ලස්සන ලිවියම් සීඩ් කෙනෙක් දෙන්න යන්නේ. පේනවාද යාගේ ලස්සන කොහොමද කියලා. මෙන්න මේ වගේ ලොන්ග් ටේල් මල් හැදිලා තියෙන තද රෝස පාටකට මල් හැදිලා තියෙන ලිවියම් වලට වැඩි ගොඩාක් වෙනස්. පේනවාද යාගේ ඉලි ටික වැඩිලා තියෙන විදිහ. මල මැද කොටස සම්පූර්ණයෙන්ම සුදු පාටක් හැදිලා තියෙන්නේ. මල් 4ක් එක්ක 3ක් එක්ක මෙන්න මේ වගේ තවත් මල් තියෙනවා. කෙමිය සීඩ්ස් හැදිලා තියෙන මෙන්න මේ වගේ කෙමියෙන් පරාගණය කරලා ඔයාලට සීඩ්ස් ගන්න පුළුවන්. වටිනම වර්ගයක් ඉතින් මේ පේනවද? ඔන්න ඉතින් එයාගේ කෙමිය හැදීගෙන එනවා. මේ වගේ හොඳම තත්ත්වයේ මවුෂාකයක් තියෙනවා. අඩි 1මාරක් විතර උස. මම ඔයාලට ගස් ඔක්කොම එකින් එක අරන් පෙන්නන්නම්. අපිට කට් කරලා පැලබෝ කරගන්න පුළුවන්. මේ ලස්සන ප්ලාන්ට් එක ඔන්න ඔයාලට ඕන නම් ගන්න පුළුවන් රුපියල් 4000කට. කැමති කෙනෙක් ඉන්නවා නම් එයාව ගන්න පුළුවන්. ඒත් එකම තව ඉන්නවා ලස්සන අපි හැමදාම දුන්න වටින වර්ගයක් ලිවියම් බ්‍රවුන් ලස්සන සීඩ්ස් කෙනෙක් ඉන්නවා.
තද්දම තද රතු පාටක් එක මික්ස් වෙච්ච දුඹුරු පාට කලර් එකක් තියෙන්නේ. ලස්සනට ඉරි ටික වැටලා තියෙන. මෙයා නම් අඩියක් වගේ උට මේ ප්ලාන්ට් එක වාට රුපියල් 2500කට ගන්න පුළුවන්. ඔන්න කැමති කෙනෙක් ඉන්නවනම් එකතු කරගන්න. ලස්සන ලිවියම් කලර් එකක් තියෙන මම ඔයාලට පෙන්නන්නම්. එයාගේ මලේ විදිහ කොයි වගේද කියලා. මේ පේනවද? ඔන්න ඔය විදිහට ලස්සනට ඉරි ටික වැටිච්ච ලස්සන ප්ලාන්ට් එකක් තියෙනවා. ඒත් එක්කම තව තියෙනවා කියුරෝ ලොකු සයිස් එකේ කියුරෝ හදනවාට. මෙයා නම් අඩියක් හමාරකට කිට්ටුවක තියෙන ලොකු මල් හදිච්ච මේ පේනවද? අල්ලක් විතර වගේ ලොකු මල් තුනක් එක්ක හරිය ලස්සනට හැදුණු ප්ලාන්ට් එකක් තියෙනවා. මෙයා ඔයාට ගන්න පුළුවන් රුපියල් 2000කට. මෙන්න මේ විදිහට තමයි කියුරෝ. ඉතින් ඔන්න කියුරෝ බෝ කරන්න කියලා හැමදාම කිව්වත් හද රතු පාට මල් හැදෙන්නේ පීරිසි මල් කියලා කියන වර්ගය තමයි මෙන්න මෙයා. ඔන්න ඉතින් එයාව ඕනනම් ඔයාට ගන්න පුළුවන්. මේ විදිහට රුපියල් 2000කට. ඒත් එක්කම මෙන්න මේ ලස්සන ලිවියම් සීඩ්ස් කෙනා පේනවද? මල රවුම්මට හැදෙන ළඟින් ඉරි නෙවෙයි යා කියන්නේ. ටිකක් දුරට ඉරි වැටිච්ච ලස්සන ලිවියම් සීඩ්ස් කෙනෙක් ඉන්නවා. මල් දෙකයි. ඔන්න යාගේ තව පොහොට්ටුකුත් එනවා. උත්තම තත්ත්වයේ මෞෂාකයක් තියෙනවා. මෙන්න මේ ප්ලාන්ට් එකත් ඔයාලා රුපියල් 3500කට ගන්න පුළුවන්. ඔන්න ලිවියම් සීඩ්ස් වර්ග මේ තියෙන්නේ ඔක්කොම පාට වෙනස් වර්ග. එකින් එකට වෙනස් වර්ග ටිකක් තමයි මේ හම්බෙන්නේ. මේ ඔයාලට රුපියල් 3500කට ගන්න පුළුවන්. ඒත් එකම තව තියෙනවා කවාලි ලස්සන ප්ලාන්ට්ස් මෙන්න මේ වගේ හොඳම තත්ත්වයේ නිරෝගී මෞෂාක තියෙනවා මල් පොහොට්ටු එක. මේවත් ඔයාලට රුපියල් 1500කට ගන්න පුළුවන්. ඒත් එක්කම ඔයාලට පෙන්නන්නම් තවත් ලස්සන ලිවියම් කෙනෙක්. මෙයා බලන්න පේනවද කොහොමද කියලා. උඩින් බලපුවම ආර පැහැදිලි ඇති. එයාගේ ඉදි ටික කොයිතරම් ලස්සනට වැටලා තියෙනවද කියලා. මේ ඔරෙන්ජ් කලර් එක මික්ස් වෙච්ච ලස්සනම ෆ්ලෑෂ් එකකුත් වැටුණු ලස්සන ලිවියම් සීඩ්ස් කෙනෙක් තමයි මේ තියෙන්නේ. මේ පේනවද අර ටිකක් මල පුරාම ෆ්ලෑෂ් එකක් වගේ යනවා තදම කලර් එකකින්. මේ පේනවද? ඔන්න යාව ඔයාට ගන්න පුළුවන් රුපියල් 5000කට අඩි 1මාරක් වගේ උස ඩාර්ක් රෙඩ් එක මික්ස් වෙච්ච ඔරෙන්ජ් කලර් එකක් එක්ක තමයි එයා තියෙන්නේ. මේ පේනවා ඇති ලස්සනට ඉරි ටික වැටලා තියෙන හොඳම ඖෂධයක් හොඳට කට් කරලා පැලබෝ කරගන්න පුළුවන්. මෙයා ඔයාට රුපියල් 5000කට ගන්න පුළුවන්. ඔන්න එයාව ඔයාට ඕනි නම් කතා කරන්න මේ විදිහට තමයි තියෙන්නේ. මෙයාගේ අර ෆ්ලෑෂ් ගතිය ඔයාට ගත්තාම තමයි පේන්නේ. මේ පේනවද? මෙන්න මේ හරියම ෆ්ලෑෂ් වැටලා තියෙනවා. ඔයාට පේනවා ඇති. ලස්සනට හැදිලා තියෙනවා එයා. මෙයාත් ඒ වගේම තමයි. පේනවද? ඔන්න ඔය විදිහට තමයි ලස්සන කලර් එක තියෙන කෙමිය කහ පාටට හැදෙනවා. මෙයාගෙත් කෙමිය සීඩ්ස් හදනවා. ඔන්න ඔයාට ගන්න පුළුවන් එයාව. ඒත් එක්කම තව අපි ඔයාට දෙන්න තියෙනවා ලස්සන වර්ග කීපයක් මම ඔයාට පෙන්නන්නම්. මෙන්න මෙයා ට්‍රයි කලර් සීඩ්ස් කෙනෙක්. පේනවද එයාගේ ලස්සන කොහොමද කියලා? මල් පිරෙන වර්ගයක් මෙන්න මෙයාගේ අඩිය කමාරකට ට්‍රයි කලර් සීඩ් එකක් දෙනවා මල් දෙකක් එක්ක. මෙන්න මේ වගේ හොඳම තත්ත්වයේ මුල් පද්ධතියක්. මේ වගේ හොඳට කට් කරලා පැලබෝ ගන්න පුළුවන්. මේ ප්ලාන්ට් එක ඔයාට ගන්න පුළුවන් රුපියල් 1500කට. ලස්සනම කලර් එකක් තියෙනවාට පේනවා ඇති ආ. ඒත් එකම ලිවියම් ඔරෙන්ජ් සීඩ් එක තියෙනවා රුපියල් 4000ට දෙන අය. මේ වගේ හොඳම තත්ත්වයේ ලොකු මෞෂාක අඩි 1මාරක් වගේ උස. එයාගේ මල් තුනක් එක්ක මේ වගේ හොඳම තත්ත්වයේ අය ඉන්නවා. හොඳට කට් කරලා පැලබෝ කරගන්න පුළුවන්. මේ එකක්වත් ලිවියම් සීඩ්ස් වර්ග නම් කට් කරලා නැති පැල තමයි අපි ඔයාට දෙන්නේ. ඒ වගේම මෙන්න මෙයා ලස්සන වයිට් කලර් සීඩ් එකක් මල කර්ලි වෙලා හැදෙන්නේ. අපේ ජේඩ් වයිට් වගේ ලස්සනට හැදෙන කෙනෙක්. එයාගේ බුෂ් එකක් තියෙනවා. ලොකු මෞෂාකයට අමතරව මෙන්න මේ වගේ කඳ පැලයකුත් එක්ක තියෙන හොඳම තත්ත්වයේ ලස්සන ජේඩ් වයිට් ටයිප් එකට හැදිච්ච ලස්සන සීඩ්ස් කෙනෙක් ඉන්නවා. ඔන්න ඔයාට ගන්න පුළුවන් අඩි 1මාරක් වගේ ලොකු මෞෂාකයයි චූටි පැලයකුත් එක්ක තියෙනවා. මල් ආසන්න පැලයක්. මේ විදිහට මේ ප්ලාන්ට් එක ඔයාට ගන්න පුළුවන් බුෂ් එකම. පේනවද එයාගේ මලේ ලස්සන ලොකු මලක් හැදිලා තියෙන්නේ. මෙන්න මේ වගේ වෙනදී. ඒ ලස්සනම ප්ලාන්ට් එක ඔන්න ඔයාට ගන්න පුළුවන් රුපියල් 2000කට කැමති කෙනෙක්ට ගන්න පුළුවන්. මෙන්න මෙයා රූබි සීඩ් කෙනා ලිවියම් රූබි වලින් ආපු ලස්සනම රචනක් තමයි මේ ඉන්නේ. පේනවද කලර් එක? ඒ කලර් එකට ගහන්න කලර් එකක් නැහැ. පේනවා ඇති. තද රෝස පාට කියවවත් හරි තද රෝස පාටකටත් වැඩිය තද රතු පාටක් වගේ යන්නේ වගේ තමයි තියෙන්නේ. හරි ලස්සනට ඉරි ටික වෙලා දිනවා. කෙමිය කහ පාට හැදිලා දිනවා. කොළ බලන්න ගහේ කොයි වගේද කියලා. උත්තම තත්ත්වයේ නිරෝගී මෞෂාකයක් තියෙනවා. මෙන්න මෙයාවත් ඔයාලට රුපියල් 4000කට ගන්න පුළුවන්. හොඳම තත්ත්වයේ ලස්සනම ලිවියම් රූබි සීඩ්ස් කෙනේ. පේනවද මලේ කලර් එක කොයි වගේද කියලා? කොළ බලන්නකො ලස්සන කොයිතරම්ද කියලා හඩියක් හමාරක් උස හොඳට කට් කරලා පැලබෝ ගන්න. ලොකු මෞෂාකයක් එක්ක ඔයාලට අපි දෙනවා ලස්සන මේ තියෙන්නේ කින් බ්‍රවුන් වලින් හොඳම තත්ත්වයේ ලොකු මෞෂාකයක් තියෙනවා. එයාවත් ඔයාලට ගන්න පුළුවන් රුපියල් 2500කට අඩි දෙකක් විතර උස හොඳටම කට් කරලා පැලබෝ ගන්න පුළුවන්. වඳ වීගෙන යන වර්ගයක් කියවොත් හරි කින් බ්‍රවුන් කියන්නේ. ඉතින් ඔන්න ඔයාලට ඒව ගන්න පුළුවන්. ඒ වගේම තව තියෙනවා ලස්සන මේ තියෙන බ්‍රවුන් ෆ්ලෑෂ් කෙනෙක්. පේනවද? මල් දෙකක් එක්ක පර්පල් එක මික්ස් වෙච්ච බ්‍රවුන් ෆ්ලෑෂ් කෙනෙක් තමයි බ්‍රවුන් ලිවියම් බ්‍රවුන් කෙනෙක්. බ්‍රවුන් ෆ්ලෑෂ් නෙමෙයි ලිවියම් බ්‍රවුන් කෙනෙක්.
පර්පල් කලර් එකත් එක්ක මික්ස් වෙච්ච ලස්සනම ලස්සන කෙනෙක් වර පේනවා ඇති. දම් පාට කලර් එකත් එක්ක තමයි මේ දුඹුරු පාට කලර් එක තියෙන. මෙන්න මේ වගේ හොඳ ලොකු මෞෂාකයක් තියෙනවා. අඩි 2ක් වගේ උස තියෙන. මෙයා ඔයාලට රුපියල් 6000කට ගන්න පුළුවන්. ඔයා දන්නවා ඇති මේ ප්‍රයිසස් වලට මේ ලිවියම් බ්‍රවුන් එහෙමනම් හම්බෙන්නේ නැහැ. රුපියල් 12000 15000 වගේ ප්‍රයිසස් වලට තමයි අලවි වෙන්නේ. හරි ලස්සන ටික ටික වෙලා තියෙනවා මේ. පේනවද එයාගේ මල කොයිතරම් ලස්සන කියලා කෙමිය සීඩ්ස් හැදිලා තියෙනවා. ඔන්න එයා ඔයාට ගන්න පුළුවන්. ඒත් එක්කම මෙයා තියෙනවා ලස්සන ස්විට් ලෙනි පින්ක් එක තියෙනවා. ලස්සන මලයි පොහොට්ටුවයිත් එක්ක මේ වගේ හොඳම තත්ත්වයේ නිරෝගී මෞෂාකයක් ඔයාට ගන්න පුළුවන්. රුපියල් 1800කට හරි දුර්ලභ වර්ගයක් මේ ස්විට් ලෙනි පින්ක් කියන්නේ. ඉතින් ඔන්න ලස්සන ලා රෝස පාට කලර් එකක් තියෙන. ඔන්න යාව ඉන්නවා. අඩිය කමාරකට කිට්ටු වෙන වගේ තියෙනවා. මේ වගේ හොඳ මෞෂාකයක් තමයි ඔයාට හම්බෙන්නේ. ඒ වගේම තව සෙට් එකක් තියෙනවා මම පෙන්නන්නම්. මෙතනක් තියෙනවා. ලස්සන වර්ග ගොඩක්. ඔන්න තවත් ලස්සන ලිවියම් කෙනෙක් ඉන්නවා. ලොකු ප්ලාන්ට් එක ගන්න බැරි වාට. මෙන්න මේ ලිවියම් ඔරෙන්ජ් ප්ලාන්ට් එක පේනවද? එයා ලස්සනට හැදිලා තියෙනවා. චූටි මලකුත් එක්ක. මෙන්න මේ වගේ බීම කප් එක දාලා අපි හදපු ලස්සන ප්ලාන්ට් එකක්. මෙයා ඔයාට ගන්න පුළුවන් රුපියල් 2500ට. හොඳ මෞෂාකයක් මෙයා. පේනවද? චූටි පැලයක් ලොකු කරගෙන හදාගෙන ඉන්න කෙනෙක් මෙයාව 2500ට ගන්න පුළුවන්. ඔන්න කැමති කෙනෙක් ඉන්නවා නම් එයාව ඉල්ල ගන්න. ඒත් එකම මෙන්න මේ ලස්සන කෙනා පේනවද? green and white mix වෙච්ච ලස්සන ෆ්ලෑෂ් කෙනෙක් ඉන්නවා. තද රතු පාටින් එයාගේ ලස්සන ඩබල් පෙටල් මලක් හැදෙනවා. මෙයාගේ ඩබල් පෙටල් මල තමයි වැඩිපුරම හැදෙන්නේ. පේනවද? මෙන්න මෙයාගේ ඔයාට දෙන්න යන්නේ බොටම් බුෂ් එකක්. ඒ කියන්නේ මගේ මෞෂාකේ තමයි මෙයාට දෙන්න යන්නේ. පේනවද? මෙන්න මේ වගේ කඳෙන් ඉස්සලාම ආපු පැලේ තමයි මේ තියෙන කඳ පැලේ. එයාගේ තමයි මේ තරම් ලස්සන මලක් හැදිලා තියෙන්නේ. මෙන්න මේ බොටම් බුෂ් එක ඔයාට ඕන රුපියල් 10000කට ගන්න පුළුවන්. මෙයාගේ ඔයාට ගන්නවා කියන්නේ ගොඩක් වාසිය. මොකද මේ තව පැල දානවා. හැබැයි මම මෙයාව ඔයාට දෙන්න තියෙන්නේ කියලා. මොකද මේ ලස්සන වර්ගේ බෝ කරන්න කාට හරි chance එක දෙන්න. ඉතින් ඔන්න ඔයාට රුපියල් 10000කට මේක අරගෙන කොච්චර ලොකු ලාභයක් ලබන්න පුළුවන් වෙයිද කියලා ඔයා කල්පනා කරන්න. මොකද දන්නවද මෙයාගේ එක පැලයයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඒ ආපු පැලෙත් මම ගලවන්නේ නැතුවම තමයි ඔයාට දෙන්නේ. මෙයාගේ මල පේනවා ඇති කොයිතරම් ලස්සනද කියලා. පේනවද? එයාගේ මල නිකන් කොළ පාටිනොත් ෆ්ලෑෂ් වැටිලා වගේ නේ. පේනවද මේ? හරි ලස්සනට ඇවිල්ලා තියෙනවා. දෙපැත්ත බයි කලර් වෙනවා කොළ පාටින්. සුදු පාට මල මැද රතු පාට ෆ්ලෑෂ් වැටෙන කර්ලි මලක් හැදෙන්නේ. ලොකු ලොං ටේල් කර්ලි මලක් හැදෙන. මෙන්න මෙයා ඔයාලට රුපියල් 10000කට ගන්න පුළුවන්. බොටම් බුෂ් එක ලොකු මෞෂාකයයි. එතකොට යට බොටම තියෙනවා. ඒ වගේම තව කඳ පැලක් දානවා. ඔන්න ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් ගන්න පුළුවන්. ඉතින් මෙයාව ඕනි නම් විතරක් ඉල්ලන්න. නැත්නම් මම බෝ කරනවා. මොකද මේක මගේ ලාභ කොටස තමයි මම මේ වාට දෙන්නේ. ඉතින් ඔන්න වාට කැමති නම් ගන්න පුළුවන් යාලා. ඒත් එකම තව තියෙනවා කැසනෝවා. ලස්සනම නිරෝගී මෞෂාක තියෙනවා. ලස්සන මලක් එක්ක මේ වගේ ලොකු මලක් තියෙනවා. දුර්ලභ වටින වර්ගයක්. ඉතින් ඔන්න එයා අඩිය කමාරක් වගේ උස තියෙන කැසනෝවා. මෙන්න මේ වගේ හොඳම තත්ත්වයේ නිරෝගී මෞෂාකයක් වාට රුපියල් 2200ට ගන්න පුළුවන්. මේ ලස්සනම ප්ලාන්ට් එක. ඒත් එක්කම මේ තියෙන්නේ ලස්සන එඩිසන් ප්ලාන්ට් එකක්. හරි ලස්සනට මලක් ආපු අඩිය කමාරක් උස එඩිසන් මේ ලොකු ප්ලාන්ට් එකත් වාට රුපියල් 1700කට ගන්න පුළුවන්. ඔන්න එඩිසන් ප්ලාන්ට්ස් දෙකක් තියෙනවා. ඒත් එක්කම තව තියෙනවා මෙයා කවුද කියලා දන්නවද? මල් ටික බලන්න කොයිතරම් ලස්සනද කියලා. ලස්සන සකුරා ස්වීට් මල් පහක් එක්ක මේ ලස්සනම ප්ලාන්ට් එකක් ඔන්නවට අපි දෙනවා. මෙයාව රුපියල් 2500කට ගන්න පුළුවන්. හොඳම තත්ත්වයේ නිරෝගී මෞෂාකයක් තමයි මේ සකුරා ස්වීට් වලින් හම්බෙන්නේ. පේනවද යාගේ මලේ ලස්සන කොයි වගේද කියලා? මෙන්න මේ විදිහට හොඳම තත්ත්වයේ එක්කෙනෙක් ඉන්නවා. ලස්සන වර්ගයක් සකුරා ලීලා සකුරා ස්වීට්ස් කියපුවම සකුරා කියන පවුලම වටිනම වර්ගයක්. ඔයාලා දන්නවා ඇති සකුරා වයිට් එහෙම කියලා තියෙන. ඒ වර්ග දැන්ට ඇත්තෙත් නෑ හොයාගන්න. ඔන්න ඔය විදිහට ඒ ලස්සන සෙට් එක තියෙනවා. ඔයාලට ගන්න පුළුවන් ඒ වර්ග වලින්. ඒත් එක්කම තව තියෙනවා ෆ්ලෑෂ් සෙට් එකක් පෙන්නගෙන යන්නම්. ලිලි ග්‍රීන් ෆ්ලෑෂ් එක හොයපු අයට මෙන්න මේ වගේ ලිලි මල විදිහටම දිගට ලොං ටර්ම් මල හැදෙන. පේනවද? එයා දෙපැත්ත කොළ පාට බයි කලර් එක හැදිලා කර්ල් වෙලා හැදිලා තියෙන තද රතු පාටින් ෆ්ලෑෂ් වැටෙනවා මේ. තද රතු පාටකටත් වැඩිය නිකන් දුඹුරු පාටක් එක්ක මික්ස් වෙච්ච කලර් එකකින් තමයි ෆ්ලෑෂ් වැටෙන්නේ. මේ ප්ලාන්ට් එක අඩි 2ක් උසයි. මේ වගේ හොඳම තත්ත්වයේ ලොකු මෞෂාකයක්. එයා ඔයාට රුපියල් 8000කට ගන්න පුළුවන්. කැමති කෙනෙක් ඉන්නවා නම් ඔන්න ඉල්ල ගන්න පුළුවන් එයාව. ඒත් එක්කම ඇන්තනේසියා පවුලින් මම ඔයාට කලින් ඇන්තනේසියා මෙරුන් පෙන්නවා. ඇන්තනේසියා පින්ක් එක දැන් අද දෙනවා. මේ වගේ මල් 1 2 3 4 5ක් එක්ක මල් පහක් එක්ක ලොකු ඇන්තනේසියා පින්ක් ලොකු මෞෂාකයක් තියෙනවා. බිග් මදර් ප්ලාන්ට් එකක් මෙයාව. වාට රුපියල් 2500කට ගන්න පුළුවන්. කෙමිය සීඩ්ස් හැදෙනවා. අර පේනවා ඇති එයා ගන්න පුළුවන්. ඒත් එක්කම ඇබ්සලූට් ග්‍රීන් තියෙනවා රුපියල් 1000ට දෙන.
මේ වගේ හොඳම තත්ත්වයේ මෞෂාකයක් මල් දෙකක් එක එයාව රුපියල් 1000කට ගන්න පුළුවන්. මේ දිනේ ලස්සන white seeds කෙනෙක් දෙපැත්ත කොළ පාටින් බයි කලර් වෙලා හැදෙන අඩියක් වගේ උස තියෙන මේ වගේ හොඳ මුල් පද්ධතියක් එක එයාවත් රුපියල් 1000කට ගන්න පුළුවන්. ඒත් එක්කම ඇරිසා පින්ක් වලින් ලොකු big mother plants තියෙනවා කියලා හපුව අයට මෙන්න මේ වගේ ලොකු size එකේ ඇරිසා පින්ක් තියෙනවා මේ කොළ ගොඩකුත් එක්ක හොඳටම හැදිච්ච අඩි දෙකක් විතර උස තියෙන ලොකු මල් ආපු ඇරිසා පින්ක් big mother plants තියෙනවා. මේ plant එක රුපියල් 2500කට ගන්න පුළුවන්. බලන්න මල් දෙකේ ලස්සන කොයිතරම්ද කියලා ඔන්නවට ඕන නම් එයාව එකතු කර ගන්න පුළුවන්. ඒත් එක්කම තව තියෙනවා කියුරෝ ලොකු plants තමයි මේ තියෙන්නේ. මෙන්න මේ ලොකු size එකත් ඔයාලට මේ පේනවද අල්ලක් වගේ ලොකු මල් හැදින්නේ එයාගේ. එයාවත් ඔයාලට මල් දෙකක් එක රුපියල් 2000කට ගන්න පුළුවන්. ඒත් එකම අපි පහුගිය දවස්වල දුන්න ලස්සන හිටපු ගමන් ෆ්ලෑෂ් වෙන white seeds කෙනා තමයි මේ තියෙන්නේ. සුදු පාට මල්ට හිටපු ගම රතු පාටින් ෆ්ලෑෂ් වෙනවා. හිටපු ගම ෆ්ලෑෂ් වෙටෙන් යන ගන්න කෙනෙක් ඉන්නවනම් කැමති නම් ගන්න සීඩ් එකක් කියලා දෙන්නේ. ගස් දෙකක් තියෙන. හැබැයි මෙයා ෆ්ලෑෂ් වෙනවා කාලෙකදී. මේ වගේ ගස් දෙකක බුෂ් එකක් තියෙනවා. මේ බුෂ් එකම ආර රුපියල් 2000කට ගන්න පුළුවන්. සීඩ් එකක් කියලා දෙන්නේ. ආගේ වෙලාව දුන්න මෙයා ෆ්ලෑෂ් වෙන. අනිවාර්යෙන් මේකේ කලින් ඉස්සෙල්ලාම පිපුණ මල් නම් ෆ්ලෑෂ් වෙනවා. දැන් පිපිලා මල් නම් මේ විදිහට සුදු පාට තමයි හැදෙලා තියෙන්නේ. සමහරට ඊළඟට පිපෙන මල ආපහු ෆ්ලෑෂ් වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවල් තියෙනවනේ කැමති කෙනෙක් ඉන්නවා නම් යාව රුපියල් 2000කට ගන්න පුළුවන්. ගස් දෙකක් තියෙනවා. හොඳම සත්‍යේ නිරෝගී මෞෂාක දෙක. ඒත් එක්කම ඩයිනමයිට් සෙට් එකක් තියෙනවා. මට ඕනේද බලන්න. මෙන්න මේ වගේ ඩයිනමයිට් පැකේජ් එකක් වුණත් ගන්න පුළුවන්. ප්ලාන්ට්ස් 4ක් තියෙනවා. 4ම වුණත් ඔයාලට දෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට මම පෙන්නන්නම්. මේ තියෙන ලොකු මෞෂාකේ. ලස්සන බයි කලර්ස් මල් දෙකකුත් එක්ක මේ විදිහට මේ තියෙන බයි කලර් ලොන්ග් ටර්ම් වල ඔන්න මේ විදිහට තියෙනවා. මේ තියෙන ඩයිනමයිට් රෙඩ් ප්ලාන්ට්ස් ඔන්න ඔයාලට ගන්න පුළුවන්. මෙතන තියෙනවා ලස්සන ප්ලාන්ට් එකක් මේ වගේ. මේ එක ප්ලාන්ට් එකක් ඔයාලට රුපියල් 1900කට ගන්න පුළුවන්. මලක් එක්ක සාමාන්‍යයෙන් අඩියක් වගේ උස තියෙනවා. මෙයත් ඒ වගේම තමයි මලක් එක්ක අඩියක් වගේ උස තියෙන හොඳම තත්ත්වයේ නිරෝගී මෞෂාක තුනක් තියෙනවා. 1900ට දෙන ඩයිනමයිට් රෙඩ් වලින්. අන්න කැමති කෙනෙක්ට ගන්න පුළුවන්. මේ විදිහට තමයි දෙන්නේ. ඒ සෙට් එකම අඩියක් වගේ තමයි උස තියෙන්නේ. ඒත් එකම ලොකු මෞෂාකයක් තියෙනවා. මෙයාම අපි දෙන්නේ රුපියල් 3000කට බයි කලර් ලොන්ග් ටර්ම් මලත් එක්ක අඩි එකමාරක් උස ලොකු මලක් පේනවද? ඊළඟට හැදෙන මලත් ලස්සනට බයි කලර් ලොන්ග් ටර්ම් මලක් හැදෙනවා. මම ඒ ගස් හතර පෙන්නන්නම් වෙනම තියලා. මෙන්න මේ විදිහට තමයි තියෙනවනේ. කවුරු හරි ඩයිනමයිට් ආයක් බෝ කරන්න ඉන්නවා නම් ඉදම විලක් තියෙන වටිනම වර්ගයක් තාමත් පළක් වුණා. මම ඒ දවස්වල ඉඳන් කියනවා ඩයිනමයිට් බෝ කරන්න කියලා. මේ වගේ තමයි මේ ලස්සන ප්ලාන්ට් සෙට් එක දෙන්න ඕන කැමති කෙනෙක් ඉන්නවා බෝ කරගන්න පුළුවන්. මේ ප්ලාන්ට් සෙට් එක මුණත් ඔයාලට ගන්න පුළුවන්. ඔය විදිහට තියෙනවා. ඒත් එකම තව තියෙනවා මිලියම් ෆ්ලවර්ස්. ලස්සනම මල් හතරක් එක්ක මේ වගේ හොඳම තත්ත්වයේ මිලියම් ෆ්ලවර්ස් තියෙනවා. මෙයා සාමාන්‍යයෙන් අඩියකට කිට්ටු වෙන උස තියෙන. මෙයා රුපියල් 1500කට ගන්න පුළුවන්. ඇල්ජීරියා තියෙනවා ලස්සන ප්ලාන්ට් එකක් මල් දෙකයි පොහොට්ටුයිත් එක මිනි බුෂ් එකක් තියෙනවා. මේ විදිහට ඔන්න පඳුර විදිහට හැදෙන. එයා සාමාන්‍යයෙන් අඩියකට කිට්ටු වෙන උස තියෙන. එයාවත් රුපියල් 1500ට ගන්න පුළුවන්. වටින වර්ගයක් ඇල්ජීරියා කියන්නේ පළවෙනියෙන් ආපු එසෙන්ෂියා බ්ලැක් තියෙනවා. මලක් එක්ක සාමාන්‍ය අඟල් 5ක් වගේ උස තියෙන මෙන්න මේ එසෙන්ෂියා බ්ලැක් ප්ලාන්ට් එක වාට රුපියල් 2300කට ගන්න පුළුවන්. සහ ලොකු එසෙන්ෂියා බ්ලැක් එකක් තියෙනවා. හොඳ ලොකු මෞෂාකයක් මල් දෙකක් එක්ක. පේනවද? මෙයා පැඩයක්ම ලොකු කරලා හදපුව හොඳට යට කොළත් එක්ක තියෙන මේ ප්ලාන්ට් එක වාට රුපියල් 2800කට ගන්න පුළුවන්. ලංකාවට අලුතෙන්ම ආපු වර්ගයක් තමයි මේ එසෙන්ෂියා කියන්නේ. ඔන්න එසෙන්ෂියා වල ප්ලාන්ට්ස් දෙකක් තියෙනවා. මේ ප්ලාන්ට්ස් දෙක මොනවත් ඔයාලට ගන්න පුළුවන්. කැමති කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න පුළුවන්. ඇන්තනේසියා බ්‍රවුන් එක තියෙනවා. මේ සෙට් එකේම රුපියල් 1500ට දෙන මේ වගේ හොඳම තත්ත්වයේ නිරෝගී මෞෂාක තියෙනවා. ඔන්න එයාට එයාව ගන්න පුළුවන් රුපියල් 1500ෙන්. ඒත් එක්කම මෙන්න මෙයා ලස්සනම ලිවියම් කම්පර්ට් එකකින් ගත්ත ලිවියම් ඉදි ටික වැඩිලා තියෙන මේ තේනවද? හරි ලස්සනට මෙයාගේ මේ දම් පාටකට වගේ හුරු කලයකින් තමයි මේ විදිහට ඉදි ටික වැඩිලා තියෙන්නේ. පේනවද? එයාගේ ලස්සන කොහොමද කියලා. අන්න මේ ප්ලාන්ට් එකක් තියෙනවද කියලා හපු කට්ටියට මේ විදිහට ලස්සන ප්ලාන්ට්ස් අපි දුන්නා පහුගිය දවස්වල. මෙයාගෙත් මල් 1යි 2යි 3යි 4යි 5ක් එක මේ පේනවද? නිකන් තද කොළ පාටකට හුරු මලක තමයි මෙන්න මේ විදිහට දම් පාටට ඉරි ටික වැටලා තියෙන්නේ. ලිවියම් කොළ විදිහටම තියෙනවා ගහේ කොළ ටික බලන්න. පේනවද? කෙමිය දම් පාටයි. අර පේනවද? ඒ දම් පාටින්ම තමයි මෙන්න මේ ඉරි ටික වැටලා තියෙන්නේ. මේ හොඳ මෞෂාකයක් අඩියක්මාරකට කිට්ටුවක තියෙන මේ කොළ ගොඩ බලන්න මේ ගහට තියෙන. මල් ගොඩ බලන්න කොළ ගොඩ බලන්න මේ අලුත් මල. පේනවද? මේ ප්ලාන්ට් එක මාට රුපියල් 4000කට ගන්න පුළුවන්. ඔන්න ලිවියම් ග්‍රීන් කෙනා ඉන්නවද කියලා හපු කට්ටියට ගන්න පුළුවන්. ලිවියම් කම්පර්ට් එකෙන් ආපු ලස්සන කෙනෙක් තමයි මෙයා. මෙයා ඉන්නවා. ඒත් එකම තව තියෙනවා මෙන්න මේ ලස්සන සීඩ්ස් කෙනා සමනලයා වගේ හැදෙන කෙනා. එයාව රුපියල් 1000කට ගන්න පුළුවන් මලක් එක්ක. පොහොට්ටුකුත් වෙනවා තව. එයාව රුපියල් 1000යි. ඒත් එක්කම ලොකු කියුරෝ
මෙයා නම් අඩි 1මාරකට වැඩි දෙකකට වගේ උස තියෙන ලොකු කියුරෝ ප්ලාන්ට් එකක් තියෙනවා. යාව රුපියල් 2500කට ගන්න පුළුවන් ලොකු සයිස් එකේ අය. ඒත් එකම අර පෙන්නන්න ලස්සන කෙනෙක්. මෙන්න මෙයා අපි කරිස්මා සීඩ් දුන්න මතකයි ඇති. එයාගෙන් තව ලස්සන ප්ලාන්ට් එකක් තියෙනවා. මල් 2යි 3යි. මෙයාගේ අලුතෙන් පිපෙන මලේ කලයක බලන්න මම ඔයාලට එයාව වෙනමුන් තියලා පෙන්නන්නම්. ඒ තරම් ලස්සන මලක් පිපෙන්නේ මම කිව්වාට මෙයාගේ මල පර වෙලා තිබුණාට මාර ලස්සන මලක් හැදෙන්නේ කියලා මේ පේනවද? මල් 1යි 2යි 3ක් එක මේ හරිය ලස්සන මල් 3ක් තියෙන්නේ. එයාගේ මල 4ක් වෙන්න යන්නේ. මෙන්න මේ විදිහට ලස්සන දම් පාටව තද දම් පාට මලක් හැදිලා තියෙනවා. මේ ප්ලාන්ට් එක ඔයාලට රුපියල් 3500කට ගන්න පුළුවන්. අඩි 1මාරක් වගේ උස තියෙන ලොකුම ලොකු කරිස්මා කම්පර්ට් එකකින් ගත්ත ලස්සන සීඩ්ස් කෙනේ පේනවා ඇති. කොළ නම් කරිස්මා ගහේ කොළේ විදිහටම තියෙනවා. ඒත් එකම ඩෙලිෂියා ඔරෙන්ජ් තියෙනවා. ලස්සන ප්ලාන්ට් එකක්. ලොකු මෞෂාකයක්. මේ විදිහට පේනවාද එයාගේ ලස්සන බයිකලර් මලකුත් එක මේ ප්ලාන්ට් එක ඔයාලට රුපියල් 1500කට ගන්න පුළුවන්. අඩි 1මාරක් වගේ උස ලස්සනම ඩෙලිෂියා ඔරෙන්ජ්. ඒත් එකම තව තියෙනවා ඔරිජිනල් ලස්සනම ලිවියම් බ්‍රවුන් කෙනෙක්. මේ පේනවාද එයාගේ කලර් එක? ඔයාලට කලින් පෙන්නපු කලර් එක නිකන් දම් පාටත් එක්ක මික්ස් වෙච්ච කලර් එකක් නේ. මෙන්න මෙයා බලන්න කොළ තනිකරම ලිවියම් කොළේ තද කොළ පාට කොළයක් හැදෙන්නේ මෙයාගේ. පේනවා ඇති. මේ විදිහට මල බලන්න හරිය ලස්සනට ඉදි ටික වැල්ලා තියෙනවා මේ ලිවියම් බ්‍රවුන් එක කියලා. මේ පේනවද ඉදි ටික කොයිතරම් ලස්සනද කියලා. එයාගේ මල් 2යි ඔන්න අලුතෙන් පොහොට්ටුවකුයි දැල්ලකුයි එකවරම එළියට එනවා. පේනවද ගහ කොයිතරම් නිරෝගීද කියලා බලන්න. සාමාන්‍ය මේ විදිහට හැදෙනවා කලාතුරකින්. ගහේ කොළයි මලේ එක විදිහටම එන කෙනෙක්. ඉතින් ඔන්න වටිනවා. මේ ආඩි එකමාරක් උස මෙයාව ඕනනම් ඔයාලට පොට් එක පිටින් එවන්න පුළුවන්. ලස්සන ලිවියම් බ්‍රවුන් සීඩ්ස් කෙනෙක් ඉන්නවා. ලොන්ග් ටේල් මල් හැදෙන මේ විදිහට හරිය ලස්සනට ඔයාට යාව ගන්න පුළුවන් රුපියල් 6000කට විදිහට තමයි මේ ලස්සන ප්ලාන්ට් සෙට් එක තියෙන. ඒත් එකම තව සෙට් එකක් තියෙනවා ඔයාලට ඊළඟ වීඩියෝ එකෙන් අරන් එන්නම්. ඊටු වර්ග ටික මොනවද කියලා බලා ගන්න පුළුවන්. මේ විදිහට තමයි දැනට වීඩියෝ එකේ තියෙන. ඉතින් මේ වීඩියෝ එකෙන් අවශ්‍ය වර්ග ටික ඔයාලට බලලා ඕඩර් කරලා ගන්න පුළුවන්. එතකම් 075යි 28යි 78යි 670 කියන දුරකථන අංකයට WhatsApp මැසේජ් එකක් හරි කෝල් එකක් හරි දාලා ඔයාලට පුළුවන් දැනට මේ වර්ග වලින් කැමති විදිහට මම පෙන්නපු වීඩියෝ එකේ තියෙන විදිහට ඔයාලට ඕඩර් කරලා ගන්න ඒ තියෙන ලස්සනම ප්ලාන්ට්ස් වලින්. ඉතින් ආපහු අනිත් වීඩියෝ එක අරන් එන්න ඉක්මනින්ම.